අයිබෝවන් සුබ දවසක්. ඊයනේ ඇකඩමි ඔන්ලයින් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම කතා කරන්න හිතුවා ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඔබ දන්නා මේ දවස්වල ලංකාවේ තෙල් පෝලිම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි fuel pass QR එක නැත්නම් fuel pass එක හදාගන්න බැරිකම. ඉතින් ඒකට ප්‍රධාන වෙන කාරණා කිහිපයක් අපි දකිනවා. ගොඩක් අය කලින් ඔබ දන්නවා කොරෝනා පැන්ඩමික් වෙලාවේ QR එක රෙජිස්ටර් කරලා තියෙනවා. ඉතින් ඒ රෙජිස්ටර් කරපු අය සමහර වෙලාවට තමන්ගේ ටෙලිෆෝන් නම්බර්ස් අයින් කරලා නැත්නම් මතක නැහැ. එහෙම නැත්නම් වාහනේ විකුණලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් අයට එන ෆේලි එකක් තමයි සමහර වෙලාවට QR කෝඩ් එක දාන්න ගිහම OTP ෆේලි එකක් එනවා. නැත්නම් රෙජිස්ට්‍රේෂන් වෙලා කලින් රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියනවා. නැත්නම් රෙජිස්ට්‍රේෂන් ෆේලි එකක් එන. මේ හැම එකකට ප්‍රශ්න තමයි ඔබ අර විදියට මොබයිල් නම්බර් අමතක කරලා නැත්නම් වාහන විකුණලා ඒ නිසා QR එක හදන්න බෑ. එතකොට එතන තියෙන තව ප්‍රශ්නයක් තමයි ඔබගේ වාහනේ මිලදී ගත්ත කෙනාටත් QR එක හදන්න බෑ. මොකද ඒ වාහන නම්බරයට රෙජිස්ටර් කරලා තියෙන. ඔබ දන්නවා QR කෝඩ් එක මම පෙන්නන්න යන අතරතුරේ මගදී වීඩියෝ එක තුලදී QR එකේ තියෙන වාහන නම්බර එක. ඉතින් ඒ නිසා ඒකට නැවත රෙජිස්ටර් කරනකොට පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් කරන්න ඕන ඔබ වාහනේ විකුණලා නම් ඔබට තියෙන ප්‍රොෆයිල් එක කැන්සල් කරන්න ඕන. මම ඒකත් කියන්නම් කොහොමද කැන්සල් කරන්න ඕන කියලා. ඉතින් ඒකටත් අර විදිහටම ඔබ ගාව ටෙලිෆෝන් නම්බරේ තියෙනවා ලොගින් වෙලා කැන්සල් කරන්න පුළුවන්. දැන් සමහර අය ටෙලිෆෝන් නම්බර් නැතුව නැත්නම් ඒ ටෙලිෆෝන් නම්බරේ පාවිච්චි කරන්න නැතුව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා තියෙන වෙනත් කෙනෙක්ගේ නමට ඒක හදන එක තමයි. ඒක තමයි ලේසිම ක්‍රමය. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නත් එක්ක මම අද දවසේ කියලා දෙනවා කොහොමද QR එක හදාගන්නේ, කොහොමද QR කෝඩ් එක ෆෝන් එකට බාගත කරගන්නේ කියලා නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න මම සම්පූර්ණයෙන් ඔබට කියනවා ඉතින් A to Z ඒ නිසා ඔබට මේකෙන් QR කෝඩ් එක හදාගෙන ඔබේ QR කෝඩ් කියන කියන්නේ fuel pass එක හදාගන්න තියෙන ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු සිස්ටම් එකට ගිහිල්ලා බලමු කොහොමද QR එක හදාගන්නේ කියලා. right ඔබ www.fuelpass.gov.lk කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ fuel pass national fuel pass කියන මේ සයිට් එක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ මෙතන බටන් දෙකක් තියෙනවා. එකක් vehicle registration අනිත් එක vehicle login කියලා. දැන් මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා කලින් fuel pass එක හදලා තියෙනවා නම් කොරෝනා පැන්ඩමික් වෙලාවේ ඔයාලට මතක නම් ඒ දුන්න මොබයිල් නම්බර් එක මොකක්ද කියලා login vehicle login එකට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඒකේ QR එක නැවත අලුත් කරගන්න. සහ බැරි වෙලාවට ඔයාලා වාහනේ විකුණලා තියෙනවා නම් ඒ වාහනේ විකුණපු ලබාගත් කෙනාට මිලදී ගත්ත කෙනාට QR එක හදන්න බෑ. ඔබ මෙතන login වෙලා තියෙනවා නම් එතනදී ඔයාලා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ නිසා මේකට පොඩක් එයා ගැනත් හිතලා ඔබට තියෙන මේ ප්‍රොෆයිල් එක කැන්සල් කරන්න. ඒකට තියෙන මේ login vehicle එකට ගිහිල්ලා මොබයිල් නම්බර් එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේක් එනවා. ඊට පස්සේ මෙතනින් මොබයිල් නම්බර් එක දුන්නාට පස්සේ send OTP කියලා බටන් එකක් තියෙනවා. ඒ OTP බටන් එක send කරාට පස්සේ ඔයාලට මොබයිල් නම්බරයට OTP එකක් එනවා. අන්න ඒ OTP එක දාලා ඉවරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක login වෙන්න. login වෙලා ඔයාලගේ වාහනේ නැත්තම් ඔයාලට ප්‍රොෆයිල් එක කැන්සල් කරන්න නම් පල්ලෙහාම තියෙනවා delete profile කියලා. ඒ delete profile එක ක්ලික් කරාට පස්සේ නැවතත් මොබයිල් නම්බරයට දීලා ඉවරලා නැවතත් OTP එක ආවට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් යටින් තියෙන delete profile කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අර අලුතෙන් අර ඔයාගේ වාහනේ ලබාගත්ත කෙනාට fuel pass එක හදාගන්න පුළුවන්. ඒ නිසා ඒ උදව්වත් කරන්න. මොකද ඒක අමතක කරන්න එපා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි දුන්න මොබයිල් නම්බර් එක ID නම්බරේ මතක නැහැ. හිතුවේ නෑ ආයේ මේ වගේ පැන්ඩමික් සිටුේෂන් එකක් එයි කියලා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඊළඟට ඔයාලා අලුත් වාහනයක් තියෙන කෙනා ඔයාලා කරන්න තියෙන්නේ vehicle registration කියන එකට ගියාට පස්සේ application එකක් එනවා fill කරන්න. ඒ application එක යටතේ මුලින්ම තියෙනවා ජාතික හැඳුනුම්පත් අංකේ. ඊට පස්සේ මුලින් තියෙනවා ජාතික හැඳුනුම්පත්. දැන් ඔයාලා තෝරගන්නේ પાස්පෝර්ට් එකද නැත්නම් ඩෙන්ටිටි එකද මොකක්ද කියන එක බලලා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මෙතන සිලෙක්ට් කරලා දෙන්නේ NIC කියලා. ඒක national identity card number එක. ඒ නිසා මෙතන national ID card number එක දෙන්න. තව විශේෂ දෙයක් මතක තියාගන්න මේ පුරවන්න දෙන හැමතැනකම උඩින් තියෙනවා රතු පාට තරුවක්. ඒ තරුවක් තියෙන හැම එකක්ම අනිවාර්යෙන් fill කරන්න ඕන කියන එක මතක තියාගන්න. මොකද ඒක නැත්නම් ඔයාලට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඩෙන්ටිටි නම්බර් එක දාලා දුරකථන අංකය දෙන්න. දැන් මෙතනදිත් ඔබට සමහරට error message එකක් එන්න පුළුවන්. සමහරට මේ නම්බරයට රෙජිස්ටර් වෙලා තියෙන්නේ නැත්නම් රෙජිස්ටර් ෆේල් හරි මොකක් හරි. එතකොට තේරුම් ගන්න ඔයාලා කලින් මේ නම්බරයට හදලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් ඔයාලට අර login එකට vehicle login එකට යනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අලුතෙන් නම්බරයක් දෙනවා නම් ඔයාලට continue කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා send OTP කියලා නැත්නම් OTP එක එවන්න කියලා. මේ OTP එක එවන්න කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන ඉස්සරහින් තියෙනවා OTP එක දෙන්න. OTP එක දීලා යටින් තියෙනවා තහවුරු කරන්න නැත්නම් verify කරන්න කියලා.
මතක ඇතු අනිවාර්යෙන් වෙරිෆයි කරන්න. ඊට පස්සේ OTP send verify OTP verify කියලා ඒ ටික දෙකක් වෙලා පෙන්වන්න කරනවා. එතකොට ඔයාලට පැහැදිලි තියෙනවා OTP send OTP එක ඇවිල්ලා මේක verify කරලා තියෙන්නේ කියලා. ඊළඟට මෙතන තියෙනවා නම, මුල් නම සහ වාසකම. right වාසකම වලට අයින් කරන්න පුළුවන්. මොකද ඒක තරු ලකුණක් නැති නිසා ඒක මිස් කරන්න පුළුවන්. මේකේ full name එක දෙන්නත් පුළුවන්. නම දීලා address එක දීලා ඊට පස්සේ යටින් next කරන්න නැත්නම් ඊළඟට තියෙන එකට යන්න. ඊළඟට ගියාට පස්සේ වලට බලා ගන්න පුළුවන්. දැන් මේ දුන්නේ personal details නේ. ඊළඟට ගියට බලා ගන්න පුළුවන් vehicle details දෙන්න එනවා. right vehicle details දෙන්න එනවා. vehicle details එකේදී මුලින්ම තියෙනවා vehicle number එක. ඔබේ ඉංග්‍රීසි අකුරු තියෙනවා මුලින් පළවෙනි කොටේ ඉංග්‍රීසි අකුරු තුනයි ඊට පස්සේ වාහනේ අංකය දෙන්න. ඊළඟට ඉස්සෙල්ලා තියෙනවා vehicle type එක. කාර් එකක්ද, මොටෝසයිකලයක්ද, ට්‍රැක්ටරයක්ද මොකක්ද කියන එක තියෙනවා. ඊට පස්සේ ඔබේ වාහනට අදාළ කැටගරි එක මෙතනින් තෝරගන්න වාහන type එක. ඊළඟට යටින් තියෙනවා chassis number එක. ඔබට chassis number එක බලා ගන්න ඕන නම් ඔබේ වාහනේ පොත අරගෙන පොතේ දෙවෙනි කොටුවේ දෙවෙනි නම්බර එක යටතේ තියෙනවා chassis number එක. අන්න ඒක ඔබට දාන්න පුළුවන්. ඒ නිසා හැම වාහනයකම මේක තියෙනවා. ඒක අනිවාර්යෙන් දාන්න. දැම්මට පස්සේ මෙතන fuel type එක තෝරන්න dieselද petrolද කියලා diesel නම් diesel petrol නම් petrol කියලා තෝරගෙන ඉවරලා click කරලා යටින් තියෙනවා I agree term and condition කියලා. මේක අනිවාර්යයෙන්ම ටික් එකක් දාන්න. ටික් එකක් දාලා register කියන එක බටන් එක click කරන්න. register කියන එක බටන් එක click කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ අවස්ථාවක්. එතනදී බලා ගන්න පුළුවන් ඔයාලට vehicle number එක තියෙනවා. ඊට පස්සේ එහෙ වාහනයට අවශ්‍ය කරන ඒ කියන්නේ තෙල් කෝට් එක කොච්චරද ලීටර් කොච්චරද ගහන්න පුළුවන් කියන එක තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ වාහනේට නම් ලීටර් 14ක් ගහන්න පුළුවන්. right එතකොට බැලන්ස් එක කොච්චරක් තියෙනවද ඒ ටික පෙන්නනවා. ඉතින් ඒ නිසා ඔයාලගේ වාහනයට අදාළ ෆියුල් කොටා එක කොච්චරද කියලා පෙන්නනවා. විශේෂම දේ තමයි මෙතනින් මම මේ කොටු දාලා තියෙන මෙතන QR එක. මේ QR එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට යටින් තියෙනවා send QR to my mobile කියලා. මේක ක්ලික් කරාට පස්සේ අර ඉස්සෙල්ලා ඔයා දීලා තියෙන රෙජිස්ට්‍රේෂන් නම්බර් එකට QR කෝඩ් එක එනවා. ඊට පස්සේ ඒක වලට ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් QR කියන එක මත ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ QR එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. right මේ QR එකෙත් මම වෙනස් කරලා තියෙනවා. මොකද QR එක පබ්ලිෂ් කරන්න හොඳ නැති නිසා මේ QR එක මේ විදිහට පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ QR එක වලට පුළුවන් ෆෝන් එකේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ලැමිනේට් කරලා පර්ස් එකේ දාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි QR කෝඩ් එක හදාගන්නේ. යම් කිසි කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒ වැඩ ටික කරන්න කියලා. ඕක තමයි QR එක හදාගන්න සිස්ටම් එක. හරිම ලේසි මහා දෙයක් නෙමෙයි. ඉතින් අර ඉස්සල්ලා කිව්වාගේ මොන හරි ෆේල් එකක් ආවොත් එimhe මැප් වේ නැත්නම් එරර් මැසේජ් එකක් ආවොත් එimhe මේක හොඳට කියවලා බලලා මොකක්ද හේතුව කියලා ඊට පස්සේ ඒක निराකරණය කරගන්න. ওই විදිහට තමයි fuel pass එක හදාගන්නේ. right ඔන්න ඔය විදිහට තමයි QR code එක හදාගන්නේ. දැන් QR code එක තමන්ගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ෆෝන් එකේ තියාගත්තට ගැටලුවකුත් නැහැ. එහෙම නැත්නම් print out එකක් කරලා ලැමිනේට් කරලා පර්ස් එකේ තියාගත්තට ගැටලුවකුත් නැහැ. ඉතින් විශේෂ දෙයක් මෙතනදී මතක් කරන්න ඕනේ. දැන් මේ QR code එක මේ තියෙන සිටුේෂන් එකත් එක්ක නිර්මාණය වුණාට සමහරට ටික කාලයක් යනකොට QR code එක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවටත් මතක තියාගන්න දැන් අද හදපු QR code එක සහ ඒ ප්‍රොෆයිල් එක ඒ විදිහටම තියාගන්න. වාහනයක් විකුණනවා නම් ඒ ප්‍රොෆයිල් එක කැන්සල් කරලා වාහනේ විකුණන්න. මොකද එතකොට යාට QR code එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. නැත්නම් ඔයාටත් අලුත් වාහනයක් ගත්තා නම් ඒකට QR code එක හදාගන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගන්න මේ QR code system එක පැන්ඩමික් සිටුේෂන් එක ඉවරුණා කියලා QR code එක නැති කරගන්න එපා. ඒක තියාගන්න. මොකද ඔබට ආයෙ දවසක මේක වැදගත් වෙන්න පුළුවන්. මොකද කොරෝනා දවස්වල තිබ්බ QR code එක මේ වෙනකන් තියාගත්තා නම් Tamanට ගැටලුවක් එන්නේ නැහැ. සමහර අය තමන්ගේ වාහනේ තියෙන නිසා ඒක නැවත QR code එක හදාගෙන තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ගොඩක් අයට මේක අමතක කරලා දාපු නිසා තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ QR code එකත් අමතක කරන්න නැතුව ඔයාලා ළඟ තියාගන්න. ඒ ප්‍රොෆයිල් එක කැන්සල් කරන්න එපා. ඒ ප්‍රොෆයිල් එක ඒ විදිහටම තියාගන්න. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව ENA Academy online YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා alert එකේ ඉන්න. සියලු දෙනාටම ජය වේවා.